hey everyone ඉතින් අද මාත් එක්ක අපේ ඔෆිස් එක පැත්තේ යමුද? ඉතින් ඔන්න ඔය විදියට උදේම නැගිටලා මම සිම්පල් මේකප් එකක් දාගන්න තමයි රෙඩි වෙන්නේ. මොකද අද මට ලොකු මේකප් එකකට යන්න ටයිම් එකකුත් නැහැ. අනිත් එක මම එහෙම ලොකුට මේකප් දාන්න කැමති කෙනෙකුත් නෙවෙයි. මොකද ඒක මට හරිම uncomfortable. ඉතින් අද ෂේප් එකේ අයිබ්‍රෝ එකයි අයිලයිනර් එකයි හදාගෙන ලිප්ස්ටික් එක විතරයි මම යූස් කරන්නේ. ඉතින් චූටි කාලේ ඉඳන් මං හරිම ආසයි මේකප් වැඩ කරන්න. මේකප් දාගෙන ගොඩක් ඉන්න නෙවෙයි. තව කෙනෙක්ට මේකප් කරන්න, එතකොට මේකප් ටිප්ස් ඉගෙන ගන්න, ඔන්න ඔය වගේ දේවල් වලට මම පොඩි කාලේ ඉඳලම ආසයි. ඉතින් මම ස්ටඩි කරලා ඉගෙන ගත්ත දේවල් වලින් තමයි මම මේ දේවල් කරන්නේ. මම ලොකුවට සැලොන් වලට යන කෙනෙක් නෙවෙයි. ඉතින් මේ බලන්නකෝ අයිලයින් එක අඳින එක තමයි මේකප් කරද්දි තියෙන ලොකුම මිෂන් එක. මොකද කොච්චර සංයමයෙන් කරත් චුට්ට මිසුන ගමන් ඒක ආයෙ මුලින් ඉඳලා අපි හදන්න ඕනේ. ඉතින් මටත් දැන් උනේ හැම වැඩක් තමයි. හරි, දැන් මෙන්න මේ විදියට චූටි මේකප් එකක් දාගත්තා. දැන් අපි බලමු අද මගේ අවුට්ෆිට් එක. පර්සනලි මම මේ ස්ටයිල් එකට ඒ වගේම කලර් එකට මාරම ආසයි. ඔන්න බලන්නකෝ උදේට වැඩට යන්න පරක්කු වෙන හේතුව. මේ තියෙන මම මේ දවස්වල යූස් කරන පර්ෆියුම් එක. ඒකත් මගේ අවුට්ෆිට් එකේම කලර් එක. මේක මට ගෙනල්ලා දුන්නේ අපේ චූටි අක්කා. ඇත්තටම අම්මා නිසා තමයි මම අතට ජීවත් වෙලා ඉන්නේ. මොකද මට බ්‍රේක්ෆාස්ට් එක ගැන නම් කිසිම ගාණක් නැහැ. ඔන්න දැන් මම පිටත් වුණා වැඩට යන්න. මම අද නම් යන්නේ රොකට් එකක. බලනකො කොච්චර කොණ්ඩේ සෙටප් කරගෙන ආවත් වැඩක් නැහැ. බහිද්දි ඔක්කොම ඉවරයි. හරි, දැන් මම බහලා යන ගමන් මේ තියෙන්නේ මගේ ඔෆිස් එක eBird Business Academy and Team Inner Races. දුවගෙන කියලා ෆින්ගර්ප්‍රින්ට් එක ගන්න ඕනේ. මොකද අද නම් මම ටිකක් පරක්කු වෙලා. මේ තියෙන්නේ අපේ පොඩි ස්ටුඩියෝ එක. ඉතින් මේ ඉන්නේ ඉමාෂා, මගේ ඔෆිස් බඩි. මෙයාත් එක්ක තමයි මම වැඩ කරන්නේ. මේ ඉන්නේ අපේ සුරේෂ් සර්. ඉතින් හැමෝම දන්න ගොඩක් හොඳ ට්‍රේඩර් කෙනෙක්, ඒ වගේම හොඳ ලෙක්චරර් කෙනෙක්. ඔන්න ඉතින් අද ඉස්සලාම වැඩ පටන් ගන්නයි හදන්නේ. චූටි වීඩියෝ එකක් තියෙනවා අපේ පොතක් ලොන්ච් කරනවා ඒකට. ඉතින් ඔන්න අද අපේ ඇලන් සර්ත් ඉන්නවා. Hi ඇලන් සර්. ඉතින් Inner Races කියන බ්‍රෑන්ඩ් එක හැදුවේ සර් තමයි. ඉතින් රටම දන්න ට්‍රේඩර් කෙනෙක්, ලෙක්චරර් කෙනෙක්, ඒ වගේම සර්ගේ වීඩියෝස් වලින් අනිවාර්යෙන්ම ඔයාලව දැකලා. අද ආගලෝ ගන්න නැද්ද? තියෙනවා එඩිට් කරන්න ඕනේ. ලොකු එකක් තියෙනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්න. මාව සබ්ස්ක්‍රයිබ්. මාව. ධනංජය ක්‍රුසුලි. ධනංජය සබ්ස්ක්‍රයිබ් කරන්න. ඇලන් දේවින්ද මොකද නම? ඇලන් දේවින්ද මොටිවේෂන්ස්ද? YouTube. ඇලන් දේවින්ද YouTube channel එක subscribe කරන්න. සර්ගේ ලස්සන වීඩියෝස් තියෙනවා බලන්න. වැදගත් වීඩියෝ තියෙන්නේ. දැන් මම නෙමෙයි ගහන්නේ. දැන් ඉන්නේ අපේ අලුත් චූටි ප්‍රසන්ටර්. තමයි ඉන්නේ අපේ දිනේෂ් සර්, අපේ AI master lecturer. ඉතින් දැන් මොකද වෙන්නේ? මේ ඉතින් පොඩි වැඩ ටිකක් කරනවා. ඒක රෙකෝඩින් මොකද අර මේ අපි අපේ ශිෂ්‍යත්ව චූටි බබාලට අලුතෙන් පොතක් හදලා තියෙනවා. ඒක නේ දැන් ලොන්ච් කරන්නේ. මේක රයිට් මේ අලුත් බුක් එක මම හිතන්නේ මේක අපිට දැන් අවුට්ලට්ස් ගොඩකට අපි දාලා තියෙනවා. රයිට් මේක ගන්න පුළුවන් කෑගල්ලේ අතුකෝරලේ ශ්‍රී ලංකා බුක් ෂොප් එක මේ දෙකෙන්ම මේක ගන්නත් පුළුවන්. ඒත් එක්ක අපි මේක ඔන්ලයින් ඩීල් කරනවා. ඔය වගේ වැඩ ටිකක් තමයි යන්නේ. ඔකට අදාළ ප්‍රොසෙස් එකේ දැන් වැඩ ටික කරගෙන යනවා ඉතින්. හරි. අන්න ශිෂ්‍යත්ව ලියන්න ඉන්න චූටි බබාලට eBird එකෙන් ගහලා තියෙනවා අපේ දිනේෂ් AI වලින් කොහොමද ශිෂ්‍යත්වයේ දිනන්නේ. ඒ ශිෂ්‍යත්වයට අවශ්‍ය කරන විදිහට ඒ process එක එයාලට guidance එක කොහොමද දෙන්නේ. හැබැයි බබාලට නෙවෙයි, බබාලගේ අම්මලා තාත්තලා focus කරලා තමයි පොත හදලා දෙන්නේ. ඔන්න කෑගල්ල ඉන්න කෙනෙක් නම් අතුකෝරලෙන් තව කොහෙන්ද මාෂා? අතුකෝරලෙන් ශ්‍රී ලංකා බුක් ෂොප් එකෙන් ඔයාලට මේ පොත ගන්න පුළුවන්. ලොකු ගාණක් නෑ. ප්‍රයිස් එක කීයද අපි ගන්නේ? ප්‍රයිස් එක මේක 1900යි. ප්‍රයිස් එක 1900යි. ඕනි කෙනෙක් ඉන්නා නම් ගිහලා ගන්න. ඔන්ලයින් ඕඩර්ස් එකක් ගන්න පුළුවන්. ඔන්ලයින් ඕඩර්ස් ඔයාලට මොකක් හරි කරගන්න ඕන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම මේ ප්‍රොසෙස් එක ඔයාලට කියන්නම්. Now it's my time. දැන් තියෙනවා අපේ අලුත්. Hello Kevin sir, good morning. මේ ඔයාලා කෙවින් සර් නම් දැකලා ඇතිනේ. අපේ ලේට් වේව් මාස්ටර්.
මෙන්න මේ විදියට තමයි මගේ ඊළඟ වැඩේ යන්නේ. අපේ ඊළඟ ට්‍රේඩින් මෙම්බර්ෂිප් එකේ ඇලර්ට් තමයි මේ වීඩියෝ එකෙන් දෙන්නේ. මේ තියෙන අපේ එඩිටින් ඩිපාර්ට්මන්ට් එක. ඉතින් වැඩ කරගෙන ඉන්න අතරමඟ අපි පොඩි ෆ්‍රෑන්ක් එකමත් එයාලට ඉඳලා හිටලා දෙනවා. මේ ඉන්නේ අපේ තානුක මල්ලි. මම AI වලින් එයාගේ ෂර්ට් එක ඉරිලා වගේ ෆොටෝ එකක් හදලා එයාට යවුවා. එයාට ඊටේ ඇත්ත කියලා. එයා හොඳටම කන්ෆියුස් වෙලා ඉන්නේ. ඉතින් AI වලින් වැඩ දාන එයාලටත් අපි AI වලින්ම ඉඳලා හිට ෆ්‍රෑන්ක් දෙන්නේ මෙන්න මෙහෙම තමයි. AI මාත් බය වුණා. මේ ඉන්නේ නිමේෂිකා අක්කා. එයා හින්දා තමයි මට මේ කම්පැනි එක හම්බෙන්නේ. මේ ඉන්නේ ඊබත් බිස්නස් ඇකඩමි එකේ ෆයිනෑන්ෂල් ඩිරෙක්ටර් අපේ නලින් සර්. මේ ඉන්නේ අපේ මැනේජින් ඩිරෙක්ටර් ડોක්ටර් රසිත සර්. මේ ඉන්නේ අපේ මధుරංග සර්. ඉතින් හරිම ටැලන්ටඩ් ලෙක්චරර් කෙනෙක්. මමත් සෑහෙන දේවල් එයාගෙන් ඉගෙනගෙන තියෙනවා. තව ගොඩක් අය ඉන්නවා අඳුනලා දෙන්න බැරි වුණා. ඉතින් ඉස්සරහ vlog එකේදී මම ඒ හැමෝම ගැන කියන්නම්. අපි දැන් යන් අපේ ක්ලාස් රූම් එක පැත්තේ. මෙන්න මේ විදියට තමයි අපේ ක්ලාසස් ටික පැවැත්වෙන්නේ. ඔයාලා බලනවා ඇති මෙතන මොනවද සිද්ධ වෙන්නේ කියලා. කියන්නේ ගොඩක් කට්ටිය මගේ වීඩියෝස් වලින් දන්නවා. හැබැයි දන්නේ නැති කට්ටියක් ඉන්නවනේ. ඉතින් මම ඉන්නේ දැන් මේ ඊබත් බිස්නස් ඇකඩමි එකේ. මම මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන්නේ. ඉතින් ගොඩක් කට්ටිය ඒ කියන්නේ හිතාගෙන ඉන්නවා ඉනරසස් කියලා කියනවා ඊබත් කියලා කියනවා මොකද්ද මේ කියලා. ඊබත් කියලා කියන්නේ අපේ මදර් කම්පැනි එක. මදර් කම්පැනි එක යටතේ තියෙන ලොකුම ට්‍රේඩින් කමියුනිටි එකක් තමයි ටීම් ඉනරසස් කියලා කියන්නේ. ඉතින් මම මේ දෙකෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝස් දැකලා ඇති ගොඩක් කට්ටිය. ඉතින් ඊබත් බිස්නස් ඇකඩමි එක හරහා වෙන්නේ ගොඩක් කලාවට අපේ තියෙනවා විද්‍යාකාරී කෝස්. ගොඩක්ම AI ටෙක්නොලොජි එකටයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකටයි තමයි අපි ફોකස් කරලා තියෙන්නේ. ඊට අමතරව ට්‍රේඩින් ගත්තාම ට්‍රේඩින් වල තියෙනවා දැන් ක්‍රිප්ටෝ ට්‍රේඩින්, ෆොරෙක්ස් ට්‍රේඩින් කියලා ඔයාලා අහලා ඇතිනේ. ඉනරසස් කියලා ගත්තාම ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. එලියට් වේව් තියෙනවා, SNR තියෙනවා, SMC තියෙනවා. එතකොට අපේ ට්‍රේඩින් බූට් කැම්ප් කියලා ඒ කියන්නේ ට්‍රේඩින් වලට බේසික් වලින් අලුතෙන්ම එන අයට ඉගෙන ගන්න කෝස් එකක් තියෙනවා. එතකොට තව තියෙනවා අපේ ඇඩ්වාන්ස් මෙම්බර්ෂිප් එක කියලා. ඉතින් මේ දේවල් ෆිසිකලි ඔන්ලයින් හැම විදියටම ඉගෙන ගන්න chance එක තියෙනවා. ඉතින් ඕකේ තමයි වෙන්නේ. ඉතින් හවස් වලේ මට ලොකුවට වීඩියෝස් ටික ගන්න ඕනේ නැහැ. මීටින් එකක් තිබ්බා. එතකොට තව පොඩි පොඩි වැඩ වගේකුත් තිබ්බා. ඉතින් මට මහන්සි නිසා මං එහෙම ගෙදර ගියා. මම තව vlog එකකින් properly මම හැම දෙයක්ම වෙන්නේ කොහොමද? මගේ day to day life එක ඔයාලත් එක්ක share කරගන්නම්. ඉතින් තව ඉස්සරහට vlog ගොඩක් එන්න තියෙනවා. ඔයාලත් මාත් එක්කම මගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව subscribe කරලා තියාගන්න. එහෙනම් අදට යන්න හැමෝම පරිස්සමින් ඉන්න.